hello ළමයි ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මගේ first vlog එකෙන් මම ඔයාලව එක්කන් යනවා Lotus Tower එක බලන්න. ඉතින් ළමයි මෙතන full ticket එකක් වෙන්නේ රුපියල් 850යි. kids ticket එකේ නම් price මට මතක නැහැ. ඔයාලා ගන්න ticket එක observation only නම් ඔයාලට යන රුපියල් 500ක් වගේ තමයි මට මතක විදිහට. දැන් අපි බලමු මෙතන view එක කොහොමද කියලා. I see her boots at the corner cafe. ළමයි ගිය අවුරුද්දේ මුලින් ඉඳන්ම බකට් ලිස්ට් එකට ඇඩ් කරගෙන හිටියා වුණත් ටයිම් එකක් තිබුණේ නැහැ. ඔන්න දැන් තමයි යන්තම් එන්න පුළුවන් උනේ. හැබැයි ඒකත් එක අතකට හොඳයි කියලා හිතුණා. මොකද කිසිම රෂ් එකක් නැතුව අපිට බලලා එන්න පුළුවන් වුණ නිසා. සද්දබද්ද ගොඩාක් පිරුණු කොළඹ වුණත් මෙතනට අහමේ කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. කොළඹ සිටි එක කියන්නේ ගොඩාක් නොයිසි තැනක් වුණත් මෙතනට ගිහින් මේ වෙලාවේ මට දැනුනේ හරිම කාම් වයිබ් එකක්. මගේ ලයිෆ් එක කොච්චර බිසිද කියනවා නම් මට මේ වගේ මොහොතවල් මාරම වටිනවා. ඒ නිසා මම මෙතනදී මේ ලැබෙන මොහොත සෑහෙන්න එන්ජොයි කරා. तू पास है मेरे पास है ऐसे मेरा कोई एहसास है जैसे तू पास है मेरे पास है ऐसे मेरा कोई एहसास है जैसे हाय मैं मर ही जाऊं जो तुझको ना पाऊं बातों में तेरी मैं එතකොට මේ ඉන්නේ අද දිනේ මගේ travel partner. මෙයාගේ වැඩකට ආව ගමන් තමයි අපි දැන් මේ පැත්තටත් මේ ආවේ. අපි දැන් මේ ඇවිත් ඉන්නේ Pixel Bloom එකට. මෙතනදී මුලින්ම වෙන්නේ ශ්‍රී ලංකන් history එක ගැන කියලා දෙන එක. No, inside there were churches, hospitals and grand villas. In the middle of dense forests, marshy land and rivers. එතකොට මෙන්න මේ පාට එකෙන් විනාඩි කීපකින් ලංකාව ගැන චූටි විස්තරයක් කරනවා. I think we landed in the western province of Sri Lanka, where its capital, Colombo, is located. Arika, shall we ask the directions from that flock of birds? නෙක්ස්ට් පාර්ට් එකේ තියෙන්නේ මෙන්න මේ විදිහට එන්ජොයි කරන්න. ඔන්න ඔය තියෙන ටැන්ක් ටච් කරායින් පස්සේ රූම් එකේ කලර්ස් චේන්ජ් වෙනවා. බලන්නකෝ මම ඔය කරන විදිහ. 짱이가 좋아하는 랜덤 게임 게임 스타트. 아파트 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 아파트. ඊටත් පස්සේ ඔන්න මට සුපර් පවර්ස් එන්න යන්නේ. මේවා ඇවිල්ලා ළමයි ඉනර් චයිල්ඩ් එළියට පනින අවස්ථා. මම දන්නවා දැන් මගේ ක්ලාස් එකේ චූටි බට්ටෝ ටික එහෙම මේවා බලනවා. බලන ළමයි ඔයාලා දැක්කේ නැහැ වගේ ඉන්නෝනේ හරිද? මෙතනදී ගායිස් තප්පර ගානකට බැලරිනා ෆීලිං එකක් ආවා. ඔන්න ඔතනින් පස්සේ අපි දෙන මේ යන්නේ එක්සිට් එක හොයාගෙන. එහෙනම් ළමයි අදට vlog එක මෙතනින් ඉවර කරන්නම්. ආයෙත් දවසක ලස්සන vlog එකක් අරන් ඔයාලව බලන්න එන්නම්. subscribe කරන්න මතක් කරලා